පාඩම් කරන්න කම්මැලිද? පාඩම් කරන දේ මතක හිටින්නේ නැද්ද? අන්න ඒකට විසඳුමක් කරගෙන තමයි අද අපි ඇවිල්ලා තියෙන්නේ. අද අපි කතා කරන්නේ පහසෙන් පාඩම් කරලා මතක තියාගන්න පුළුවන් විද්‍යාත්මකව පිළිගත්ත ක්‍රමවේද දෙකක් ගැන. ඉතින් අපි බලමු ඒ ක්‍රමවේද දෙක මොනවාද කියලා. මතකයේ ශක්තිමත් කරගන්න වගේම කෙටි කාලීන මතකයේ තියෙන දේවල් දිගු කාලීන මතකයකට රැගෙන යාමට භාවිතා කරන විද්‍යාත්මක ක්‍රමවේදයක් විදිහට ස්පේස් රෙපිටිෂන් ක්‍රමය වැදගත් වෙනවා. අපි දැන් මේ ක්‍රමවේදය භාවිතා කරන විදිහ බලමු. උදාහරණයක් විදිහට ඔයා අද මොනාම හරි දෙයක් ඉගෙන ගත්තා කියලා හිතන්න. ඊට පස්සේ ඒ ඉගෙනගත දේ පැය කිහිපයක් හරි දවස් දෙකකින් හරි ආයෙත් පාඩම් කරන්න. නැවත ඒ දින 3කින් සතියකින් මාසයකින් පාඩම් කරන්න. මේ විදිහට කාලය වැඩි කරමින් පාඩම් කරනකොට අදාළ කරුණු ස්ථිර මතකයට ඇතුළත් වෙනවා. ඊළඟට අපි කතා කරන්නේ පොමොඩෝරෝ ටෙක්නික් එක ගැන. පොමොඩෝරෝ ටෙක්නික් කියන්නේ කාලය කළමනාකරණය කරගෙන කාර්යක්ෂමව වැඩ කරන්න භාවිතා කරන ප්‍රසිද්ධ ක්‍රමයක්. මේ ටෙක්නික් එක 1980 දී ෆ්‍රැන්චෙස්කෝ සිරිලෝ කියන විද්‍යාඥයා තමයි හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් මේ පොමොඩෝරෝ ටෙක්නික් එකේදී විනාඩි 25ක් අපි පාඩම් කරන්න ඕනේ. ඊට පස්සේ විනාඩි 5ක බ්‍රේක් එකක් ගන්න ඕනේ. විනාඩි 25ක් එක පොමොඩෝරෝවක් කියලා හඳුන්වනවා. ඉතින් මේ විදිහට පොමොඩෝරෝ 4 වතාවක් කරලා පසුව දීර්ඝ විවේකයක් ගන්නවා. මේ දීර්ඝ විවේකය විනාඩි 15ක හෝ විනාඩි 30ක විවේකයක් ගත්තම අපිට පාඩම් කරන දේ හොඳින් මතක තියාගන්න පුළුවන්. ඒ වගේම මේ පොමොඩෝරෝ ටෙක්නික් එකෙන් අපේ අවධානය වැඩි වෙනවා. කිසිම කම්මැලිකමක් දැනෙන්නේ මතක ශක්තිය වැඩි කරගෙන අපේ පාඩම් කටයුතු පහසු කරගන්න පුළුවන්.